අයිබෝන් ඇක්වසෑම් හබ් YouTube චැනලයෙන් අද විශේෂ දෙයක් කතා කරන්න හිතන් ඉන්නවා. කුයි කීප දෙනෙක් මේ මගේ ස්ටුඩන්ට්ස්ලා ඒ වගේම හිතවත් අය ෆාමින් කරන කට්ටිය විවිධ යෝජනා කරා. ඉතින් අපිට මෙතනදී මම බැලුවේ දැන් ටිකක් ඇඩ්වාන්ස් විදියට මේ ඇක්වාකල්චර් ප්‍රෝග්‍රෑම් ටික කරා යන්න අද ඉඳලා. මේකේ ගොඩක් අය දෙන ප්‍රශ්න තියෙනවා වෝටර් ක්වොලිටි මැනේජ්මන්ට් එක එතකොට බ්‍රීඩින් ලයින් බ්ලඩ් ලයින් චේන්ජ් කරන ඒවා ඊට හෝමෝන් බ්‍රීඩින් ගැන ඒ ජෙනටිකලි චේන්ජස් කරන විදිය ගැන අපි කතා කරනවා ඊළඟ එපිසෝඩ් වලින් කීපෙන් කතා කරනවා. එතකොට දැන් මට අපි මේවා අධ්‍යයනය කරලා අන්තිමට තේරුණා මේ වතුර සම්බන්ධව සහ ජලය ජීවීන් ශාක ඔය තුන අතර සම්බන්ධයක් තියෙනවා. ඒතර අපි ඊළඟට අපි මම හිතාගත්ත දැන් මේගොල්ලෝ මේ ෆාමින් කරනවා හරියට සමහර ඒවා වෝටර් ක්වොලිටි මැනේජ්මන්ට් එක විවිධාකාර ක්‍රම වලින් කෙමිකල් පාවිච්චි කරනවා. ඒතර අපේ ලංකාවේ නැචරල් වෝටර් බෙඩ් එකට ගොඩ ලොකු ඩැමේජ් එකක් දැන් වෙලා තිනවා. ඉතින් මේවා අවම කරගෙන හොඳ ප්‍රොඩක්ෂන් එකක් ෆාම් එකකින් ගන්න කොහොමද මේක නැචරලි කොහොමද කරගන්නේ කියන ස්වභාව ධර්මයත් එක්ක බැඳිලා මේක කරගන්න විදිය ගැන මම හිතුවා කතා කරන මගේ බොහොම පරණ හිතවතෙක් මේ ලෝක ප්‍රසිද්ධ ලෑන්ඩ්ස්කේපින් උද්‍යාන අලංකාරය සහ මූර්ති ශිල්පය පිළිබඳව ප්‍රගුණ කරපු අපි කවුරුත් දන්න මේ අපේ ගම සංකල්පයේ නිර්මාණ කරපු මේ උද්‍යාන අලංකාර විද්වතෙක් කියලා අපි කිව්වොත් එක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයා ගොඩක් අපිත් එක්ක සම්බන්ධ වෙන විවිධාකාර වැඩවලදී මං හිතුවා මේ ඇක්වාකල්චර් එක ඉදිරියට අපි එපිසෝඩ් කරන් යද්දී මූලිකව අපි අනිල් මහත්මයාත් එක්ක පොඩි කයිවාරුවක් ගහලා මෙයාගේ තියෙනවා වෙනම ෆිලොසොෆි එකක්. ඒක මම අගය කරනවා. මම හැම වෙලේමත් කතා කරද්දී මේක අපි යනකොට අපි කීපයක් ටූරුත් ගියා ෆාමින් විසිට් ගියා. ඒක ඉතින් මෙයා වෙනම දර්ශනයක් කියනවා. දැන් මට හිතුණා ඒක සබහාදහමත් එක්ක ඒ දර්ශනය අනේක හොඳයි කියලා. ඒ සබහාදහමත් එක්ක එන දර්ශනයත් එක්කලා මේ ඇක්වාකල්චර් ෆාමින් වලට අනුගත වෙලා අපි ඊට පස්සේ කොහොමද මේක ජල කළමනාකරණය සත්තු කොහොමද හැන්ඩල් කරන්නේ පොකුණු සකස් කරගන්නේ ඊට පස්සේ ෆාම් මේක ඇක්වා ස්කේපින් එක කොහොමද කරගන්නේ කියලා ඉදිරියට අපි කතා කරනවා. ඉතින් අපි ආයිබෝම් කියලා පිළිගන්නවා අනිල් මහත්තයා. ආයිබෝම්. ඔය හොඳින් අපි ඉතින් ඒතර අනිල් මේ දැන් දවසම ඔයත් එක්ක කතා කරනකොට කිව්වා මේකේ තියෙනවා මේ අපිට නොපෙනෙන දෙයක් මේ ඇක්වාකල්චර් වල වාගේ එකක් තියෙනවා නිකන් මේක දර්ශනයක් වගේ දෙයක් කියලා. මේ කොහොමද මේක ගැන විස්තර කරන්න අපිට ඊට අපි ඉතින් එහාට කතා කරමු. දැන් මෙහෙමයි දැන් ලෝකේ මේ පිළිබඳ විෂය පිළිබඳව විවිධ අධ්‍යයනයන් තියෙනවා අධ්‍යයන ආයතන තියෙනවා ඇකඩමික් ලෙවල් එකේ ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාඥයෝ මැදිහත් වෙලා ලොකු මැදිහත් වීම සහ ඉතාම දියුණු අදහන්න බැරි තරමේ මට්ටමේ දියුණු තලයකට මේ වෙලාවේ විෂය ඇවිල්ලා තියෙනවා. ඒ දියුණුව ඒ සියල්ල මගේ පෞද්ගලික අදහසත් එක්ක ගත්තාම මට ඒකට දෙන්න පුළුවන් 120ක වගේ තැනක්. ඉතුරු 80ම මම කියන්නේ අපි අවබෝධ කරගන්න ඕන අපි වැළඳ ගන්න ඕන අපි තේරුම් ගන්න ඕන කොටස් කීපයක් කියලා. මොකද මම එහෙම කියන්නේ මෙතන ඇක්වාකල්චර් නැත්නම් ඇක්වාස්කේපින් කියලා අපි මේ ජලය ආශ්‍රිතව කරන මේක වැඩපිළිවෙලක් නේ. එතකොට මේ වතුර මේක මූලික කොටස් තුනක් තියෙන එකක් වතුර තියෙනවා. අනිත් පැත්තෙන් ඒ වතුර ජීවත් වෙන සත්ත්ව කොට්ටාසයක් ඉන්නවා. අනිත් පැත්තෙන් ඒ වතුරේම තව ශාක කොටසකුත් තියෙනවා. එතකොට මේ තුනේ එකතුවක් තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. එතකොට මේකෙදි අපි මේ කොටස් තුන මූලික වශයෙන් අපි මම හිතනවා තේරුම් ගන්න ඕන කියලා පළවෙනි එක දේ තමයි ජලය වතුර කියන එක. නැත්නම් ජීවය කියන්නේ වතුර මූලික කරගෙන වතුර බේස් කරගෙන තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට මේ වතුර එක ඔබතුමා ඉස්සෙල්ලා කතා කරන වෙලාවට කිව්වා මේ පොලියුට් නර දූෂණය වෙලා දැන් ලෝකේ මේ වගේ ප්‍රශ්න තියෙනවා. සහ ලෝකේ මේ වෙලාවේ මිනිස්සු මැරෙන ප්‍රමාණයෙන් 29%ක් මැරෙන්නේ මේ පරිසර සහ මේ ජලය මේ වායු ගෝලයේ විතර දූෂණ වැඩපිළිවෙල නිසා කියලා. දැන් අපි වතුර කියලා ගත්තම අපි සරලව අපි වතුර තේරුම් ගන්නේ අපිට ඉස්කෝලේ යන කාලේ අපිට කියලා දෙන්නේ හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකක් එකතු වෙලා වතුර හැදෙනවා කියලා. හැබැයි මගේ පෞද්ගලික මතය මම කියන්නේ මේ H2O+ ගෝඩ් දේවත්වය එකතු වුණොත් තමයි මේ වතුර බිඳුවක් හැදෙන්නේ කියලා. මොකද දෙවියෝ කියලා මම කියන්නේ මේ විෂ්ණු දෙවියෝ කතරගම දෙවියෝ ගණ දෙවියෝ නෙමෙයි. මේ විශ්වය නැත්නම් මේ
නේෂයක ඕ මේ ධර්මතාවය එක්ක මේක ඇතුළේ තමයි මේක හැදෙන්නේ කියලා. මොකද ලෝකේ ඕන තරම් හයිඩ්‍රජන් තියෙනවා, ලෝකේ ඕන තරම් ඔක්සිජන් තියෙනවා. මං හිතන්නේ උන්ට ලෝකේ 30%කට විතර බොන්න වතුර නැහැ ලෝකේ. ලෝකේ 3%කට කොහෙත්ම වතුර නැහැ. එතකොට මෙහෙම හදන්න පුළුවන් නම් කර්මන්ශාලාවක් ඇතුලේ අපිට වතුර කන්ඩිෂන් කරන්න පුළුවන්. හැබැයි නිර්මාණය මවුම්කරණය කරන්න අමාරුයි කියලා මම හිතන්නේ. අතන මේ ජලයේ වතුර ගත්තාම වත් දන්නවා මේ යමතෝ කියලා මසාරු කියලා ජපානි විද්‍යාඥයෙක් වතුර ගැන ලොකු රිසර්ච් එකක් කරලා එයා කියන වතුරට තියෙනවා කියලා ලොකු මතක ශක්තිය. අනිවාර්යයෙන්. ඒ මතක ශක්තිය වතුර රැකගෙන ඉන්නේ, වතුර දරාගෙන ඉන්නේ. එතකොට මේ එයා කියන විදිහට එයා ක්‍රිස්ටල් අර ඉමේජස් තරම් තියෙනවා වතුරේ දුක එහෙම නැත්නම් සතුට එක එක සංවේදනත් එක්ක වතුර වෙනස් වෙනවා. වතුර පාටිකල්ස් වල ෆොටෝ ගහපුවම ඒක හරි වෙනස්. ඒතර වතුර කියන්නේ ලොකු මතක ශක්තියක් තියෙන නිසා ඒක තමයි බේස් එක පතන. ඒ වතුර තුල තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒතර වතුරට අපි ආදරය කරන්න, වතුරට අසීමිතව ගරු කරන්න අපි පුරුදුුනේ නැත්තම් මේ ගනුදෙනුව මූලික වශයෙන්ම අපි වැටෙනවා. ඒ කියන්නේ වතුර කොහෙන් හරි වතුර ටිකක් දාලා කොහෙන් හරි මාළු දාලා කොහෙන් හරි ගස් දාලා කොහොම හරි කරන වැඩක් නෙමෙයි මේක අධ්‍යාත්මිකව බැඳිලා මේ වතුරට සහ මේ සාකෝට මේ ජීවින්ට ගරු කරලා සාත්තු කරලා බන්ධනයකින් තමයි මේක ගොඩ නැගෙන්න ඕනේ. ඉතින් වතුරට ඒ නිසා මම හිතන්නේ මම විශ්වාස කරන නිසා මම ගරු කරනවා. මම හිතන්නේ වතුර කියන්නේ ජීවයක්, පණ තියෙන එකක්. මම නිමිති ලෝකේ ඕන කෙනෙක් එහෙම තමයි හිතන්නේ. ඊළඟට මේ වතුරේ ඉන්නවා සාක කොටසක්. ඒතකොට ඒ ජලජ සාක මේ අයත් ආදරය කරන, ගනුදෙනු කරන, sannivedanaya කරන, බෙදා හදා ගන්න ජීවින් කොටසක්. මම පොඩි ඉබාදා කිරීමක් කරන්නම්. වතුරේ ඉන්න ශාක වුණා අපි ඇල්ගේ ඉඳන් ගන්න පුළුවන්. ඔව්. දැන් අපි සමහර විශේෂයෙන් මඩ පොකුණු පද්ධති. ඊට පස්සේ ටැන්ක්ස් වල ගොඩක් යට ඇල්ගේ අපි හදන්නේ නැහැ. හැබැයි මාළු බ්‍රීඩ් කරලා පොඩි පැටවුන්ට අපි සමහර ඇල්ගී අපි සූප් ලැන්ටන් වගේ ඒවා දෙනවා. ඒවෙන් දැන් පටන් ගන්න මේක. ඒතකොට ඒ ඇල්ගී එකේ ඉඳන්ම ශාක ලෝකේ පටන් ගන්නවා. ඒතකොට එයා දෙන සපෝට් එක අපි පාලනය කරන සමහරට හයි ප්‍රොඩක්ෂන් ගන්නකොට ඒක සහ ජලජ ශාක, ජලජ පැලෑටි. ඒ වගේම මේ ආශ්‍රිතව වැවෙන මේකට සපෝටිව් ඒ කියන්නේ මේ සහජීවනයක් දෙන ශාක වර්ග තියෙනවා. ඒවත් එක්ක දැන් අනිල් කියනා වගේ මේ වතුරේ ජීවයක් තියෙනවා කිව්වා ඒ වතුරට සාත්තු කරන විදිය අනුව වෙනස් වෙනවා. වතුර වල ක්වොලිටිය. හරිද? ඒකට අපි දැන් මේක වතුර මරන්නත් පුළුවන් අපිට. ඈ වතුර ජීවේ තියාගෙන අපිට සපෝට් කරන විදිහට වතුර අපිට මේ කළමනාකරණය කරන්න පුළුවන්. ඒතර ඒක තමයි මේ මම හිතන්නේ මේ කියන කතාවේ හරය. ඒතර ශාක ගත්තාම ශාකත් මේ ප්‍රාණ කොටසක්. ඒගොල්ලන්ට සාත්තු කරන විදිය, ඒගොල්ලෝ එක්ක කතා කරන විදිය, ශාක වලට අපි දෙන සංග්‍රහ කරන විදිය අනුව ශාක අපිට රිටර්න් එකක් දෙනවා. සහ අපි ශාක වලට ගරු කරන ප්‍රමාණය අනුව. ඒතර මේ ඔක්කොම බැඳිච්ච එකක් තමයි මේ යන්නේ. ඔව්. ඊළඟට මේකේ ඉන්නවා ජලජ ජීවීන්. මත්ස්‍ය අපිට තනිය එකකයක් හැටියට ගත්තම ඒක බෙදාගෙන වැඩ කරන්න පුළුවන් සහ ඒක වෘත්තීයමට ඉන්ඩස් කර්මාන්තයක් විදිහට කරනකොට තත්ත්වය ගොඩක් වෙනස් වෙන්න පුළුවන් වෙයි. හැබැයි මම කියන්නේ මූලික පදනම මේකේ ඉන්න මේ සත්ව කොටසුත් පණ තියෙන කට්ටිය. ඒගොල්ලෝ ජීවීන්. එතකොට වතුරටත් ජීවයක් තියෙනවා, සාකෝටත් ජීවයක් තියෙනවා, මේ මාළුන්ටත් ජීවයක් තියෙනවා. ඒත් මේ පණ තියෙන ජීවි කොටස් තුනක් එකට එකතු කරන එක තමයි අපි මේක කරන්නේ. මේ තුන එකට තියාගන්නකොට මේ තුන අපි දක්ෂ වෙන්න ඕන සහ අපි සූදානම් වෙන්න ඕන මේ තුන අතර හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න, එකකට එකක් ගරු කරන, එකකට එකක් ආරක්ෂා කරන, එකකට එකක් දරා ගන්න පුළුවන් මට්ටමට මේ තුන එකට එකතු කරන එක තමයි මේක මූලික කෑල්ල. එතනින් එහාට අපිට මේක වෘත්තියක් විදිහට ඉන්ඩස්ට්‍රි එකක් විදිහට තව ඕන තරම් දුර යන්න පුළුවන්. හැබැයි මම කියන්නේ යන කොහේ ගියත් අර ඒ ඔක්කොම 120කට දෙන්න දීලා අර මූලික කාරණා තුන පරිස්සම් කරගන්න එකට ගරු වීඩියෝ එක යා අන්න බෑ හොඳ වීඩියෝ එකක් ගන්න ෆෝන් එක ගාලා කොහොමද